Hi everyone, welcome back to my YouTube channel. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට jellyfish keychain එකක් එහෙම නැත්නම් phone charm එකක් හදාගන්නේ කොහොමද කියන එක ගැන. මම වැඩේ පටන් ගන්න හදද්දිම ඉතින් මෙන්න මෙයා ඇවිල්ලා කාමරයට වෙලා රෙදි කෑල්ලක් කන්න පටන් ගත්තා. එයාට රෙදි කෑල්ලක් තියෙනවා නම් කන්න ඕනෙත් නේ. පොඩ්ඩක් හේරෙමට වෙන්න බෑ පේනවාට ඉතින්. ටේප් එක අරගෙන කාලා. අන්තිමට එයා ඉන්නේ වැරද්දක් කරන්නේ නෑ වගේ. මට ඉතින් ගහන්න හිතෙන්නේ නැහැ. ඉතින් අපේ අම්මා කියන විදිහට මං තමයි මෙයා නරක කරන්නේ. රෙදි කන්න උරුදු කරන්නේ හැමදේම කරන්නේ මං තමයි. කොහොමද කියන්නේ මේ මුණ දැක්කම ගාන්න හිතෙන්නේ. මෙයාගේ කෝලපත් බලලම අපි jellyfish keychain එක හදන්න පටන් ගමු. ඔයාලට මම මේ පෙන්නන charm එක තෙමුවකින් හරි ෂේන් එකකින් හරි AliExpress එකකින් හරි ඕඩර් කරලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මම තෙමුවකින් ගෙනගත්ත එක පැකට් එකේ 12ක් තියෙනවා. ඊළඟට ඉතින් ආට් ඕන වෙන්නේ ෆෝන් charm එක හදන්න ඕන කරන ඒවා. මේ තියෙන ඉතින් මම මට හදාගත්ත එක. මෙතන ඉඳන් ඉස්සරහට තියෙන්නේ මම කොහොමද මේ jellyfish ෆෝන් charm එක එහෙම නැත්නම් keychain එක හදන්නේ කියලා. ඉතින් මම මෙතන ෆෝන් charm එක හදන්නේ මම හදන්නේ keychain එක. මම දැන් හදන්නේ නම් නිල් පාටින් නිල් පාට සුදු පාටයි මික්ස් කරලා. හැබැයි වීඩියෝ එකේ අන්තිමට තියෙනවා මම කලර්ස් කීපයකින්ම මේ keychain එක හදලා හරිම ලස්සන ලුක් එකක් තියෙන්නේ. ඔයාලට මේ jellyfish හදන්න මම මේ වීඩියෝ එකේ පෙන්නන හැම beads જાතියක්ම ඕන වෙන්නේ නැහැ. ඔයාලා ගාව තියෙන beads පාවිච්චි කරලා මේ වගේ jellyfish කෙනෙක් ඔයාලට හදාගන්න පුළුවන්. ඕනේ වුණොත් ඕන වෙන්නේ අර මම මුලින්ම පෙන්නන jellyfish හදන්න ඕන කරන charm එක විතරයි. ඉතින් අනිත් හැම එකටම වගේ ඔයාලට මේකටත් ඕන වෙනවා eye pins, ඒ වගේම jump ring, ඒ වගේම ඔයාලගේ tools. ඔයාලා jump rings open කරන්න jump ring opener එකක් පාවිච්චි කරනවා නම් ගොඩක් හොඳයි. එහෙම වුණොත් ඔයාලගේ නියපොතු වලට අතට damage වෙන එක අඩු වෙනවා. මොකද jump ring එක අතින් open කරන්න ගියොත් ඔයාලගේ නියපොතු කැඩෙනවා, අත තුවාල වෙනවා, ඒ වගේ දේවල් ගොඩාක් වෙනවා. මුල් කාලේ මට jump ring opener එකක් තිබ්බේ නැති නිසා මම ගොඩක් වෙලාවට එක එක දේවල් හැදුවේ ඇඟිලි පහටම plasters ගහගෙන. ඒකත් හදලා ඉවරයි. මේ තියෙන්නේ ඉතින් අවසානට වෙනවා. වැඩ කළේ උරුණාට පස්සේ මේ සීන් සම්පූර්ණ වුණා.
මේ තියෙන මම කලර්ස් කීපයකින්ම කරපු ජෙලිෆිෂ් කීචේන් එක. ඉතින් ඔයාලට දැන් මේකත් මගෙන් ගන්න පුළුවන්. පහුගිය දවස් ටිකේ ආපු ඕඩර්ස් වල හැටියට මං ගාව තිබිච්ච කවර ඔක්කොම ඉවර වුණා. ඒව පැක් කරන්න ගිහිල්ලා. ඉතින් මම අද ගිහින් අලුතෙන් ටිකක් ගත්තා. හැබැයි ප්‍රශ්නෙකට තිබ්බේ පොඩි සයිස් කවර තිබ්බේ නැති එක. ඉතින් මෙන්න මේ කියුට් පෝච්චිය දැක්කම මට තව පොඩ්ඩක් ආස හිතුණා. මොකද මං හිතන් ඉන්නවා මගේ කාමරේට ඉන්ඩෝර් ප්ලාන්ට්ස් ටිකක් දාන්න. මේ තියෙන මට ආපු ලොකු බීඩ්ස් ඕඩර් එක. මේකත් පැක් කරලාම අපි වීඩියෝ එක ඉවර කරමු. එයා මං ගාව තිබ්බ ගොඩාක් අයිටම්ස් ගත්තා. ඉතින් මම එයාට ෆ්‍රී ගිෆ්ට් එකක් විදියට බීඩ්ස් වගේක් ඇඩ් කරා. අලුත් වීඩියෝ එකක් අරන් එනකම් පරිස්සමෙන් ඉන්න. බයි.